ඔයාගේ ජීවිතයේ පොඩි ප්‍රශ්න නිසා ඔයාගේ ජීවිතයේ වැදගත්ම දේවල් ඔයා කවදාවත් අතහරින්න එපා. මේ කතාව අහලා බලන්නකෝ. 1932 ලෝක ආර්ථික අවපාතයේ හින්දා ඩෙන්මාර්කේ කුඩා ගම්මානයක ජීවත් වුණු ඔලෙක කියන වඩු කාර්මිකයාගේ කර්මාන්ත ශාලාවට ඒ විත්ති තිබුණු සියලුම ඇනවුම් නතර වෙලා යනවා. ඒ මදිවට මෙයාගේ ආදරණීය බිරිඳත් අකාලයේම ජීවිතයෙන් සමුගන්නවා. දරුවන් 4 දෙනෙක්ගේ තාත්තෙක් වුණු මේ ඔලේට තමන්ගේ දරුවන්ගේ සතුට වෙනුවෙන් ඒ වෙලාවේ කරන්න පුළුවන් උනේ කර්මාන්ත ශාලාවේ ඉතිරි වෙලා තිබුණු ලී කැබලි වලින් කුඩා තාරාවෙක් සහ තවත් සෙල්ලම් බඩු කීපයක් හදලා දෙන එක විතරයි. ඔලේගේ සෙනෙහස මුසුණුයි සෙල්ලම් බඩු වල තිබුණු නිමාව කොච්චර පරිපූර්ණද කියනවනම් ගමේ මිනිස්සු මේවා දැකලා ඒවා සල්ලි වලට ගන්න පටන් ගන්නවා. දෙයියනේ කියලා මෙයා මේකට තමන්ගේ 9 කෑල්ලකුත් එකතු කරගෙන පොඩියට සෙල්ලම් බඩු ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඉතින් උත්සාහ කරන මිනිස්සුන්ටම තමයි කරදර කියන දේවලුත් වැඩිපුරම එන්නේ. 1942 දී මහ ගින්නකින් මේ මිනිස්සුගේ සම්පූර්ණ කර්මාන්ත ශාලාවම අළු වෙලා යනවා. අවුරුදු 10ක් පුරා මෙයා ගොඩනගපු හැම හීනයක්ම ඒ ගින්නට පිළිවෙලා යනවා. මේ මිනිස්සයා ආයෙමත් වැඩ පටන් ගන්නවා. දැකපු වටේ හිටපු හැමෝම කිව්වේ ඔලේ දැන්වත් ඕක අත්හැරපන් කියලා. හැබැයි මේ මිනිස්සයා කිව්වේ එකම එක දෙයයි. හොඳම දේ වුණත් තව දියුණු කරන්න පුළුවන් කියලා. ආපහු බිඳුවේ ඉඳන් කර්මාන්ත ශාලාව හදපු ඔලේ ලී වෙනුවට ප්ලාස්ටික් වලින් එකට සම්බන්ධ කරන්න පුළුවන් පුංචි සෙල්ලම් ගඩොල් කැට හදන්න පටන් ගත්තා. මේ පුංචි සෙල්ලම් කෑලි ටික මොන තරම් වේගෙන් විකුණනවද කියනවා නම් ගින්නෙන් අළු වෙලා ගිය Tamanගේ මුළු කර්මාන්ත ශාලාව දෙපාරක් හදන්න පුළුවන් තරමේ ආදායමක් ඔලේට එකතු වුණා. ඉතින් අද වෙද්දිත් ලෝකේ සෑම තප්පරයකටම සෙල්ලම් බඩු 1300කට වඩා අලෙවෙන ආදායම අතින් ඩොලර් බිලියන් 9ක් ඉක්මවන මේ ව්‍යාපාරයට ඔලේක කියන මිනිසයා එදා තබපු නම තමයි ලෙගෝ කියන්නේ. ඒ නිසා පවුලක් නඩත්තු කරගන්න බැරිව Tamanගේ බිරිඳත් අහිමි වෙලා ව්‍යාපාරය දෙපාරක්ම විනාශ වෙලත් ඔලේක උත්සාහය අතහැරින්නේ නැත්නම් අද ඔයාගේ පොඩි ප්‍රශ්නයක් ඉස්සරහා ඔයා දන ගහන්නේ ඇයි? අලු වලින් උනත් අධිරාජ්‍යයක් ගොඩනගන්න පුළුවන් කියලා මතක තියාගන්න.